අද දිනේ පරීක්ෂණය සරල අවලම්බය. මේ සරල අවලම්බයක් අපි නිර්මාණය කරලා තියෙනවා. මේක සාමාන්‍ය ජීවිතයේ ගොඩාක් තැන්වල භාවිතා වෙනවා. මේක භාවිතා වෙන ප්‍රධාන තැන තමයි අපි දන්න ඔර්ලෝසුව. ඔර්ලෝසුව පට්ට කියලා කියන්නේ අපි මේකට. දැන් මේකේ දිග බලන්නකො දිග වැඩි. මම මෙහෙම ඉඳලා මේකේ මෙහෙම එක වතාවක් මෙහෙම කියපුවාම එක කම්පන කාලාවර්තයක් එක කම්පන වාරයක් තේරුණාද මේ එක කම්පන වාරයක් මේ බලන්න මේ වගේ ඒවා කීයක් යන 10ක් යනකොට අපි කාලය ගත මයින්නවා ඔයාගේ තියෙනවද ඔරලෝසුවක් දැන් නෑනේ අපි කාලය මයින්නවා මේවා 10ක් යනකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මේක පොඩ්ඩක් ඇදවුණා ඒක නිසා මම ආයෙමත් මේ පරීක්ෂණය කරනවා මේක මෙතනට කරලා අතාරිනවා 1යි 2යි 3යි 4යි 5යි අපි පහක් ගමු 5යි ඒ පහට ගත වෙනවා කාලයක්. දැන් මේක අපි කුඩා කරනවා. කුඩා කරපුවාම යන වේගය ගැන මට කියන්න. මේක උස අඩු කරනවා. 1යි 2යි 3යි 4යි 5යි. දැන් වේගයෙන් ගියේ උස වැඩි එකේද උස අඩු එකේද? උස අඩු එකේ. එහෙනම් අපි කියනවා මේක උඩට ආවොත් මේක උස අඩු වුණොත් එහෙම මොකද්ද කියන්නේ? වේගයෙන් කරකැවෙනවා. මේකේ වේගය වැඩි. මේක 11 විභාගයට කෙලින්ම තියෙන එකක්. වේගය වැඩි. එහෙනම් මේක යන වේගය අඩු කරගන්න නම් මේක පාතර කරනවා. එහෙනම් එක කම්පන වාරයක් සඳහා ගතවන කාලය උස අඩු වෙන්න අපිට කියන්න පුළුවන් තව කියන්න පුළුවන් සංඛ්‍යාතය වැඩි. උස අඩු වෙන්න සංඛ්‍යාතය වැඩි. උස අඩු වෙන්න සංඛ්‍යාතය වැඩි. උස වැඩි වෙන්න සංඛ්‍යාතය අඩුයි. ඒක හොඳ ක්‍රියාකාරකම. මේක ටිකක් බරට තියෙන්න ඕන. පුතා අල්ලවන්න මේක බරයි. නේද? මේක ටිකක් බරයි. හරි මේක ප්‍රමිතියකට හදපු එකක් උසස් පෙළ භෞතික විද්‍යාගාරයෙන් තමයි අපි මේක ගෙනාවේ. හරි මේ දැක්ක නේද? දැන් මේ එක්කෙනෙක් ඇවිල්ලා මේක කරන්න බලන්න මේ උස අඩු කරලායි වැඩි කරලායි පුතා එන්න ඔක අයින් කරන්න. බලන්න මෙහාට. මේ හරියටම ගන්න. 1යි 2යි 3යි දැන් මොකද වුනේ මේක? හරියට අපි මේක දැම්මේ නැහැ. ඒක නිසා මෙහෙම කරලා හරි ගානට දාන්න ඕන බැලන්ස් කරලා. 1යි 2යි ගණන් කරන්න. 5යි. දැන් මේක දිග මොකද කරන්නේ? දිග වැඩි කරනවා. දිග වැඩි කරනකොට උපරිමය. දැන් මෙහෙම කරලා දාන්න බලන්න. 1යි 2යි 3යි 4යි 5යි. දැන් මේකේ දිග වැඩි කරනකොට සංඛ්‍යාතය මොකද වෙන්නේ? අඩු වුණා. දිග අඩු කරනකොට සංඛ්‍යාතය වැඩි වුණා. දැන් මේක දාලා මේ මුලින්ම ගියා ලොකු දුරක් ගියා. පස්සේ ගිය දුර ප්‍රමාණය ටික මොකද වුනේ? අඩු වුණා. ඇයි මේ ඝර්ෂණ බලය නිසා ශක්තිය හානිය නිසා මේක යන දුරවල් මොකද වෙන්නේ? අඩු වෙනවා. තේරුණාද? ඊළඟට මේකේ තියෙනවා ඊටාම වැදගත් දෙයක්. මේ මෙතන කියපුවාම මෙතන අපි ශක්තිය යොදලා තමයි මෙතනට ගෙනිච්චේ. මෙතන තියෙනවා උපරිම විභව ශක්තියක්. මේ 11 විභාගයට එන එක.
මේක අතෑරපුවා මෙතනට යනකොට උපරිම විභව ශක්තිය පරිවර්තනය වෙනවා චාලක ශක්තිය බවට. ඒ චාලක ශක්තිය ආපහු මෙතනට යනකොට මොකද වෙන්නේ? විභව ශක්තිය බවට පත් වෙනවා. ආයෙත් ඒක චාලක ශක්තිය බවට පත් වෙනවා. එහෙනම් මෙතනදී විභව ශක්තිය උපරිමයි චාලක ශක්තිය බිඳුවයි. මෙතනදී විභව ශක්තිය බිඳුවයි චාලක ශක්තිය උපරිමයි. මෙතනදී මේ හරියදී ආයෙත් විභව ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙනවා චාලක ශක්තිය ක්‍රමයෙන් අඩු වෙනවා. විභව ශක්තිය මෙතනදී උපරිමයි චාලක ශක්තිය බිඳුවයි. එතකොට ශක්ති පරිවර්තනය සංඛ්‍යාතය කම්පන කාලාවර්තය මේ සියලු මිනුම් ඊට දිග වෙනස් වෙනකොට සංඛ්‍යාතය වෙනස් වෙන ආකාරය මේ සියලුම දේවල් මෙතනින් අපිට කරන්න පුළුවන්. මේක ඇත්තටම උසස් පෙළ විද්‍යාගාරයෙන් තමයි අපි කරේ. ඉතින් මට හිතුණා සාමාන්‍ය පෙළ විද්‍යාගාරටත් මේ වගේ එකක් අපිට හදන්න අමාරු නෑ. නව නිර්මාණයක් හදන්න පුළුවන්. පැහැදිලි නේද ක්‍රියාකාරක?